විශේෂයෙන් ආවේ මතක් කරන්න ලංකාවේ පේනව නේද චයිනාකාරයෝ ලංකාවට ඇවිල්ලා විසා අරගෙන ඇවිල්ලා කරන ජාවාරම්. ඉතින් ඒ ජාවාරම් මැල්ලන්න ලංකාවේ ශ්‍රී ලංකා පොලිසිය අති දක්ෂයි. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඉන්දික වීරසිංහ මහත්තයා ඔලුකොල සර්ලා තමයි මේ වගේ යටගිය දේවල් හොර රහසේ ගහන ගේම් අල්ලන්න සූක්ෂම දක්ෂ පොලිස් නිලධාරීන් ඉන්නවා ලංකා පොලිසියේ. සුළු අඩුපාඩු තියෙන නිලධාරීන් ඉන්නවා. නමුත් බහුතරයක් ශ්‍රී ලංකා පොලිසියේ අති සුපිරි නිල ඇඳුමට ගරුත්වයක් දෙන රටට ගරුත්වයක් දෙන සුපිරි නිලධාරීන් ඉන්නවා ශ්‍රී ලංකා පොලිසියේ. ඉතින් පේනවනේ කෝටි 2000ක කෝටි 10ක විතර කම්පියුටර් අල්ලගෙන මිනිස්සුන්ගේ account වලට රිංගලා කරන්න යන ජාවාරම බත්තරම තලංගම පැත්තේ තිබිලා ඉන්දික වීරසිංහ මහත්තයා එතකොට ඔලුගල සර් එකතු වෙලා ගහපු ගේම සුපිරි ලංකාවේ සල්ලි පිටට අදින්න ආයි හම්බෙන්නේ නැහැ. එතුමන්ලා පරීක්ෂණ කරොත් වැඩක් කරොත් ඉතින් ආයි ජම්පරේ අඳලාම තමයි නවත්තන්නේ. ඒක නම් 100% අපිට විශ්වාසයි. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඉන්දික වීරසිංහ සර්ව එතුමන්ගේ පරම්පරාවම පොලිස් නිලධාරියෙක්. SSP කෙනෙක් කිලන් ඉන්නවා වීරසිංහ සර් කෙනෙක්. අපේ මොරටුවට අපි ලොකුට ආඩම්බරයක් විශේෂයෙන්ම මොරටුවේ අපිට ආඩම්බරයක්. ශ්‍රී ලංකා පොලිසියේ දූෂිතයින් රටේ ඉන්න දූෂිතයින්ව ඒ වගේ කොටු කරන්න සූක්ෂම හැකියාවක් තියෙනවා. ඒ ජානවල මෙතුමන්ලගේ තියෙනවා. ඉන්දික සර් වීරසිංහ සර් විශේෂයෙන්ම ඔලුකොල සර්ට ලොකු ශක්තියක් ඉන්දික වීරසිංහ සර් කෙනෙක් එක්ක වැඩ කරන එක ඔලුකොල සර්ට ලොකු ශක්තියක්. ඉන්දික වීරසිංහ සර්වත් එක මේ වගේ රටේ තියෙන අපරාධ මැඩලන එක වංචනික දේවල් රටේ මිනිස්සුන්ගේ සල්ලි හැකරලා ඇවිල්ලා ලංකාවේ නැවතිලා හොටෙල් අරගෙන ගහන ගේමන වළක්වන්න කටයුතු කිරීම පිළිබඳව විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ ශ්‍රී ලංකා පොලිසියට. විශේෂයෙන් පොලිස්පතිතුමාට කියන්න ඕනේ මේ වගේ මිනිස්සු ඇත්තටම උසස් වීම දිය යුතුයි. වීරසිංහ කියන නම ශ්‍රී ලංකා පොලිසියේ වැඩිපුරම එතුමන්ගේ පරම්පරාවම පොලිස් නිලධාරීන්. මට දන්න විදිහට පියාගේ ඉඳලා පොලිස් නිලධාරීන් ඉන්නවා. පොලිස් රාජකාරී කරේ. ඉතින් ඒ පොලිසියට ගරුත්වයක් යුනිෆෝම් එකට ගරුත්වයක් දෙන්න, ඒ පිත්තල බොත්තම් වලට ගරුත්වයක් දෙන්න. රටේ අපරාධ කරන්න බෑ. පිට රටවල් වලින් ඇවිල්ලා මේ අපේ රටවල් හැක් කරන්න, මුදල් හැක් කරන්න ATM වලට ගහන්න හම්බෙන්නේ නෑ. ඒ වගේ මිනිස්සු ඉන්නකම් විශේෂයෙන් දූෂණ මර්ධනයකගේ ඔලුකොල සර්, වීරසිංහ සර් ඉන්නකම් අපි බය වෙන්න දෙයක් නෑ. ඒ අපරාධ නම් අංක 1, ඒ ජාවාරම් වලට නම් ඉඩ කඩක් නෑ. විශේෂයෙන් මතක් කරනවා රටවල් වල ඉඳන් ඇවිල්ලා මේ රටවල් වලට නැගලා ගේම් ගහන්න හම්බෙන්නේ නෑ. ඉතින් අදවතින් ස්තුතිවන්ත වෙනවා අපි ආචාර්ය කර්ම එතුමන් දෙපොළටම ඔලුකොල සර්ට, වීරසිංහ සර්ට. මොරටුවට අපිට ආඩම්බරයක්. මොරටු ගමේ ජීවත් වෙමින් ලංකාව ආරක්ෂා කරන්න, ලංකාවේ අපරාධ මඩලන්න ලොකු ශක්තියක් දෙනවා. අදවතින් ස්තුතිය ඔබතුමන්ලාට දෙකොළටම. ජය වේවා. බුස්සරණයි ඔබතුමාට.